හරි. ආයිබෝල්. පුතේ මේ වීඩියෝස් ටික එන්නේ කර්මාන්ත රසායනයට අදාළව. හරිද? කර්මාන්ත රසායනය කියන්නේ අනිවාර්ය රචනා ප්‍රශ්නයක් කියන එක. ලකුණු 4.5ක් ඊට අමතරව MCQ 3ක් 4ක් එන්න පුළුවන් කොටසක්. අතරින්න පුළුවන් කොටසක් නෙවෙයි. ඒක නිසා හරිද? මේක පොඩ්ඩක් අර බෝරින් වගේ නිකන් කරුණු කාරණා වැඩි පාඩම් කරන්න කැමති නෑ. හැබැයි විභාගෙදී ඉතා ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් කොටසක්. මොකද හේතුව තමයි ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් කියන්නේ මේ හිතන්න දෙයක් නෑ. තීන ටික එහෙම ලියන්න තියෙන්නේ. එතකොට මම ඔයාලට ආරම්භයක් විදිහට උගන්වනවා. හරිද? හරිතාගාර ආචරණය ග්‍රීන් හවුස් ඉෆෙක්ට්. මගේ උත්සාහය තමයි අවශ්‍ය සීළු කාරණා ටික එක බෝඩ් එකක දාන එක මොකක් හරි එක කොටසකට අදාළව. ඒක ඔයාලගේ අදහසකුත් තියෙනවා මේක ලස්සන ඉගෙන ගන්න පුළුවන් නේ කියලා. හරි. මුලින් පුතේ මොකද්ද මේ හරිතාගාර ආචරණය කියලා කියන්නේ? මේකේ සරල අදහස පෘථිවියේ උෂ්ණත්වය කියන එක පාලනය වෙන concept එක තමයි මේ කියන්නේ. දැන් අපේ පෘථිවියේ යම්කිසි උෂ්ණත්වයක් තියෙනවනේ ඕක පාලනය වෙන්නේ මෙන්න මේක නිසා. හරිතාගාර ආචරණ. හරිද? එතකොට ඔයාලා දැකලා තියෙනවා සමහර නුවරඑළිය පැතිවල එක එක නුවරඑළිය බෑන්ඩ් ඕන මේ පැත්තේ තියෙනවා නිකන් අර ගෙවල් ඇතුලේ ගස් කොළන් හදලා තියෙනවා. ඒ පුතේ ඒකට හේතුවක් තියෙනවා. ඕකෙදී බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය පරිසරයේ නැති තත්වයක් ඔය ගේ ඇතුළට අපි අරන් දෙනවා. එතකොට ඒක ඇතුලේ මොකද්ද? බෝග හැදෙනවා. දැන් උදාහරණයකට හිතන්නකො ගාල්ලේ ගෝව වෙන්නේ කියලා. එහෙනම් ඒකට සුදුසු ගයක් වගේ එකක් ඕක ඇතුලේ හදනවා. හරිද? දැන් නුවරේදී හිතන්නකො අඹ වෙන්නේ කියලා. එයාලා මොකද්ද කරන්නේ? ඔය වගේ ගයක් හදලා ඒක ඇතුලේ අඹ පැල හිටවනවා. එතකොට පැලවෙනවා. ඒ කියන්නේ මොකක් හරි කන්ඩිෂන් එකක් දෙනවා කියන එකනේ තේරුම. හරිද? මොකක් හරි අලුත් තත්ත්වයක් නිර්මාණය කරලා දෙනවා. ඒ ශාකයට උචිත. එතකොට මේක ඒ ගේ වගේ තමයි ඒ ගේ ඇතුලේ වෙන concept එකම තමයි පෘථිවියම ගත්තහමත් වෙන්නේ. පැහැදිලිද? ඒක තමයි මේකෙන් මම පැහැදිලි කරන්න හදන්නේ. මුලින්ම පුතේ මේ තියෙන්නේ ඒ ගේදර වහල වගේ කියන්නේ. මේ තියෙන්නේ පොළව. සූර්යාගෙන් එනවා දෘශ්‍ය කිරණයි UV කිරණ. UV කියන්නේ පාරජම්බුල අල්ට්‍රා වයලට්. හරිද? ඕක මම එක නම්බර් 1 දාලා තිනවා. ඔයාලා ලියන්න ඕනේ. එතකොට මේක ඇඳගෙන ලස්සන ලියන්න ඕනේ. ඊට පස්සේ උදේ ඒවා අංක දෙක තියෙනවා. පස හා වෙනත් ද්‍රව්‍ය මගින් මෙම විකිරණ උරා ගන්නවා. පොළොවට වැටුණාට පස්සේ මොකද්ද වෙන්නේ? පසයි තව එක ද්‍රව්‍ය තියෙනවා. එයාලා අර කිරණ ශක්තිය උරා ගන්නවා. නම්බර් 3 උරා ගත්තට පස්සේ පුතේ ආපහු යන්නේ ශක්තිය අඩු වෙච්ච කිරණ. හරි සිම්පල් දෙයක්. මම බෝලයක් බිත්තියට ගැහුවම පස්සේ ඒ වේගෙම ආයෙන්නේ ශක්තිය අඩු වෙලා නේ. එතකොට අඩු ශක්තිය UV එනවා. දෘශ්‍ය කිරණ යම් ප්‍රමාණයක් වෙනවා. අන්න අලුත් එක්කනේ අදෝරක්ත ඉන්ෆ්‍රාරෙඩ් IR කියලා කියනවා. කිරණ ප්‍රකිරණය වෙනවා කියලා කියන්නේ. ප්‍රකිරණය වෙනවා. වැදිලා ආයනවා. හරිද? එතකොට ඒ නම්බර් 3. නම්බර් 4 මෙම වහලය දෘශ්‍ය හා UV කිරණ වලට පාරගන්නේ. මේ වහලෙන් පුතේ දෘශ්‍ය කිරණ සහ UV වලට යන්නත් පුළුවන් එන්නත් පුළුවන්. නමුත් IR වලට අපාරගන්නේ. හැබැයි IR වලට එහෙම බෑ. පැහැදිලිද? නම්බර් 5 මෙම IR ඒ කියන්නේ ආය ඇතුළට එනවනේ. ඒ කියන්නේ පුතේ දැන් මේකෙන් ආපහු UV යනවා දෘශ්‍ය යනවා. ආපහු කවුද? IR ආපස්සට එනවා. එහෙනම් IR වලට අපාරගන්නේ. එතකොට මෙම IR ජල වාෂ්ප හා CO2 මගින් උරාගෙන උෂ්ණත්වය ඉහළ නංවා ගන්නවා. දැන් ඔය IR කියන්නේ පුතේ තාපය සම්බන්ධ විකිරණ જાතිය. පැහැදිලිද? එයාලා දැන් අපි ගිනි මැලයක් ගාව හිටියොත් අපිට දැනෙන්නේ රස්නේ විදිහට IR ගොඩක් වෙලාවට. ඒ වගේ එතකොට තාපය සම්බන්ධ දේවල්. හරිද? මේ ජල වාෂ්ප CO2 ඉන්නවනේ මේ ගේ ඇතුලේ. එයාලා මේ IR උරාගෙන උෂ්ණත්වය ඉහළ නංවා ගන්නවා. උෂ්ණත්වය වැඩි වෙනවා. ඕක තමයි පුතේ හරිතාගාර ආචරණය කියන්නේ. ඒ කියන්නේ මේ පෘථිවියේ යම්කිසි උෂ්ණත්වයක තියෙන මෙන්න මේ concept එක හින්දා. ඒක දැන් පෘථිවියට අපි අරන් සූර්යයාගෙන් පෘථිවියට ප්‍රධාන වශයෙන් UV හා දෘශ්‍ය විකිරණ ලැබෙනවා. දන්නවා දැනට. පස හා විවිධ ද්‍රව්‍ය මගින් මෙම විකිරණ උරාගෙන අඩු ශක්ති UV IR හා දෘශ්‍ය ලෙස පිට කරනවා. ඒකත් තේරෙනවා. මේවා බහුතරය පෘථිවියෙන් පිටව යයි. බහුතරය යනවා. ඒ නිසා පෘථිවියේ ඉහළ උෂ්ණත්වයක් නොමැත. ඒ කියන්නේ පුතේ එන කිරණ ඔක්කොම හිටියොත් අපිට ඉන්න නම් හම්බෙන්නේ නැහැ.
බහුතරයක් යනවලු සුළුතරයක් තමයි ඉඳලා තමයි මේ උෂ්ණත්වය හදලා දෙන්නේ. පෘථිවි ගෝලයේ ප්‍රධාන වායු N2 79ක් විතර, O2 20ක් විතර, ආසන්නව 101ක් විතර. IR කිරණ උරා නොගනි. IR කිරණ උරා නොගනි. උරා ගන්න බෑ යාට. මේ 99ක් විතරම උරා ගන්න. ඉතින් හිතපන් 101කින් තමයි මේ උරාගෙන මෙච්චර රස්නේ ඇති කරන්නේ. සමහර දවස්වල ගෙදර ඉන්නවත් බෑනේ. එච්චර ලොකු රස්නයක් ඇති කරන්නේ මෙන්න මේ ඉතාලි සුළු ප්‍රමාණය. හිතන්නකෝ ඔක්කොම උරාගත්තා කියලා. ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. බාබකියු වෙන්න වෙනවා අපිට. එම නිසා උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමක පවතී. ඉන්න පුළුවන් ගාන තියෙනවා. මේක දැක්කේ හරිතාගාර වායු වලට වෙයි. ඒ කියන්නේ මේ උෂ්ණත්වය ඒ කියන්නේ IR කියන උරා ගන්න පුළුවන් වායු වලට අපි කියනවා මොකද්ද? හරිතාගාර වායු කියලා. පැහැදිලිද? ඊගාවට පුතේ හරිතාගාර වායු යනු මොනවාද? ප්‍රධාන ෆැක්ටර්ස් දෙකක් තියෙනවා. ඔය ෆැක්ටර්ස් ඔය කාරණා දෙකම තෘප්ත වුණොත් තමයි මොකද්ද? අපි කියන්නේ එයාට හරිතාගාර වායුවක් කියලා. පැහැදිලිද? ඒ කියන්නේ එකක් වුණා කියලා මදි. තේරුණා නේද? IR කිරණ උරාගත හැකි වෙන්නත් ඕන. පැහැදිලිද? IR වල උරා ගන්න පුළුවන් වෙන්නත් ඕන. දෙවෙනි කාරණේ වැදගත්ම කාරණේ දිගු කාලයක් වායු ගෝලයේ ස්ථායීව පවතින්නත් ඕන. හරිද? ස්ථායීව මෙහෙම ලියන්න. පැවතිය යුතුය. එකක් විතරක් තිබිලා හරියන්නේ නැහැ දෙකම තියෙනවා. හරිද? එතකොට පුතේ ප්‍රධාන හරිතාගාර වායු පහක් අපි අඳුර ගන්නවා. ජල වාෂ්ප, CO2, CH4, N2O, වාෂ්පශීලී හැලජනීකృత හයිඩ්‍රෝකාබන. පුතේ මෙතනින් SO2, NO2, NOCO වගේ වායු වලට සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් මොනොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් ඒ වායු වලට IR උරා ගන්න පුළුවන්. උරාගත් නමුත් වායු ගෝලයේ ස්ථායීව ගොඩ කාලයක් ඉන්න බෑ. පොඩි කාලයක් ඉන්න පුළුවන්. එම නිසා මොකද්ද වෙන්නේ? ඒවා හරිතාගාර වායු වෙන්නේ නැහැ. IR උරා ගන්න පුළුවන් මේ කාරණා දෙකක් තියෙන්න ඕනේ. IR උරාගත්ත කියලා විතරක් මදි. පැහැදිලිද? ඒක තේරුම එයාලා දැන් SO2 ගත්තොත් උෂ්ණත්වය වැඩි වෙන දායක වෙන්නේ නැද්ද එතකොට? දායක වෙනවා. හැබැයි හරිතාගාර වායුවක් නෙවෙයි. අන්න ඒක තේරුම් ගන්න ඕනේ. වාෂ්පශීලී හැලජනීකృత හයිඩ්‍රෝකාබන ස්වාභාවිකව එකතු වන වායුවක් නොවේ. එයා මේ CO2 CH4 වගේ ස්වාභාවික ප්‍රොසෙස් වලින් හැදෙන්නේ අපේ වැඩ හින්දා තමයි එකතු වෙන්නේ. ඉතා ප්‍රබල හරිතාගාර වායුවේ. ඒ කියන්නේ පුතේ CO2 තියෙනවනේ. එයා උරා ගන්න ප්‍රමාණයක් තියෙනවා කියලා හිතන්නකො. ඊට වඩා සෑහෙන ප්‍රබලතාවයකින් මෙයා උරා ගන්නවා සහ වායු වලින් ඉතාම ස්ථායීයි. මෙයාලගේ හැටි ඒකයි. හරිද? වාෂ්පශීලී හැලජනීකృత හයිඩ්‍රෝකාබන. හයිඩ්‍රෝකාබන කියන්නේ කාබන් හයිඩ්‍රජන් ඉන්නේවා. හැලජනීකృత කියන්නේ ෆ්ලෝරින් ක්ලෝරින් වගේ කවුරු හරි ඉන්නවා. හරිද? සහ වාෂ්පශීලී වෙන්නත් ඕන. පුතේ ප්‍රධාන හරිතාගාර වායු තුනක් අපි අඳුර ගන්නවා. CFC, HCFC, HFC. CFC කියන්නේ ඔයාලා ලියා ගන්න ඕනේ මේවා. ක්ලෝරෝ, ෆ්ලෝරෝ, කාබන්. ක්ලෝරින් ඉන්නවා, ෆ්ලෝරින් ඉන්නවා, කාබන් ඉන්නවා. හයිඩ්‍රෝ, ක්ලෝරෝ, ෆ්ලෝරෝ, කාබන්. හයිඩ්‍රජන් ඉන්නවා, ක්ලෝරින් ඉන්නවා, ෆ්ලෝරින් ඉන්නවා, කාබන්. මේ කාබන් කියන එක කොහොමවත් ඉන්න බෑ. ඒ ඌ විශේෂ නෑ හොඳේ. මූ කියන එක මහ ලොකු විශේෂත්වයක් නෑ කොහොමවත් ඉන්න එකනේ. එහා කොනේ ඒක. හයිඩ්‍රජන් ඉන්නවා, ෆ්ලෝරින් ඉන්නවා, කාබන් ඉන්නවා. හයිඩ්‍රෝ, ෆ්ලෝරෝ, කාබන්. ක්ලෝරෝ, ෆ්ලෝරෝ, කාබන්. හයිඩ්‍රෝ, ක්ලෝරෝ, ෆ්ලෝරෝ, කාබන්. හයිඩ්‍රෝ, ෆ්ලෝරෝ, කාබන්. හරිද? පුතේ මේ නම්බර්ස් මතක තියාගන්න වෙනවා කරන්න දෙයක් නැහැ. හයිඩ්‍රෝ, ක්ලෝරෝ, ෆ්ලෝරෝ, කාබන්. HCFC. මතක තියාගන්න ඕනේ 22 කියලා කියන HCFC 22 කියලා කියන. ඊට පස්සේ මේකේ ෆ්ලෝරෝ, ක්ලෝරෝ, හයිඩ්‍රජන්. හයිඩ්‍රෝ, ක්ලෝරෝ, ෆ්ලෝරෝ, කාබන්. මේක මතක තියාගන්න දෙයක් තියෙනවා. HCFC නේ. මේක නම HCFC 1 2 3යි. HCFC 3. පුතේ මේ හයිඩ්‍රජන් 1යි. ක්ලෝරින් 2යි. ෆ්ලෝරින් 3යි. අන්න ඒක මතක තියාගන්න ඕන මම කෙටි ළමයක් කිව්වා. ක්ලෝරින් 3යි, ෆ්ලෝරින් 3යි,
ක්ලෝරින් 2යි හයිඩ්‍රජන් 1යි. HCFC 1 2 3. හරිනේ? හරි. මේ නම හොඳේ. මම මේ මට ආසිලක්කමක් ලියුවා නෙමෙයි මේ තමයි නම. මේකේ හයිඩ්‍රොෆ්ලෝරෝකාබන් හයිඩ්‍රජන් 2යි ෆ්ලෝරින් 2යි. ඊගාවට ඉන්නේ HFC 134යි A කියන එක කියලා. පුතේ එයා මතක තියාගන්න මම කොහොමද දන්නවද මේ? හයිඩ්‍රජන් 2 එහෙමම යනවා. ඉතුරු ඔක්කොම මොකද්ද? ෆ්ලෝරින්. පැහැදිලි නේද? ඔන්න පුතේ මේව විවාහකට ලියන්න එනවා අඳින්න එනවා ඈ. ඔයාලා දැන් දැනගන්න ඕනේ. කොහොමද මේගොල්ලෝ එක එක හරිතාගාර වායුව ස්වභාවදහමට එකතු වෙන්නේ සහ මොනවාද ඒගොල්ලන්ගේ බලපෑම් කියන එක. ඕක ඔයාලා සම්පත් පොත කියවුවාම හරි. උදාහරණ මේක ලොකු අමාරු දෙයක් නෙවෙයි. උදාහරණයක් විදිහට CO2 කොහොමද එකතු වෙන්නේ? දහනය හින්දා එකතු වෙනවා. වන විනාශයෙන් පස්සේ ගස් කොළන් බිම තියෙනවා. ඒගොල්ලෝ මත ශුද්ධ ජීවි ක්‍රියාකාරී වෙනවා. CO2 නිදහස් වෙනවා. එකපාර CO2 තැම්පත් වෙලා තිබිච්ච එකපාර CO2 ගොඩක් එළියට නිදහස් වෙනවා. CO2 ප්‍රමාණය වැඩි වෙනවා. තව ගිනි කඳුව පිපිරෙද්දි ඒකේ ඇතුලේ කාබන් තියෙනවා. ඒ කාබන් CO2 විදිහට එකපාර පිට වෙනවා. පැහැදිලි නේද? ඕගෙන් CO2 වැඩි වෙනවා. සත්ත්ව ගොවිපළවල් CO2 වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ නිකන් තව තියෙන උදාහරණ CH4 මෙයා වෙන්නේ පුතේ ප්‍රධාන වශයෙන් නිර්වායු ජීව වායුව නෙමෙයි. නිර්වායු ශ්වසනයේ හින්දා. ඒ කියන්නේ ඔක්සිජන් රහිත තත්ත්වයටදී ශුද්ධ ජීවීන් ප්‍රතික්‍රියා කරාම ගොඩාක් වෙලාවට හැදෙන්නේ CH4. දැන් ඔය කුණු එහෙම එකතු කරලා වහලා තියන්නේ CH4 හදාගන්නනේ. ඇයි ඒ? එතකොට ඔක්සිජන් අඩු වෙනවනේ. එතකොට නිර්වායු බැක්ටීරියා ඔය මේගොල්ලොත් එක්ක ප්‍රතික්‍රියා කරාට පස්සේ හදන්නේ CH4. මොකද ඔක්සිජන් නැහැනේ. ඔක්සිජන් හිටියොත් CO2 කාබන් එක O2 ජොයින් කරනවා. නිර්වායු තත්ත්වයටදී ඔක්සිජන් නැහැනේ. ඒක නිසා හදන්නේ CH4. එයාලා එකතු වෙලා කුණු කඳුල එහෙම එයාලා එකතු වුණාට පස්සේ දැන් ඇතුලේ පුතේ කුණු වලට ඔක්සිජන් නැහැනේ. දි รา පත් වෙද්දී හැදෙන්නේ කවුද? CH4. ටොන් ගාණක් හැදෙනවා. ගොඩ ලොකු ප්‍රමාණයක් හැදෙනවා. එතකොට මොකෝ වෙන්නේ? පොඩි ස්පාර්ක් එකක් ආවා. කොහොම හරි ගිනි ගන්න තත්ත්වය ඇති වුණොත් ලොකු බ්ලාස්ට් එකක් වෙනවා මිනිස්සු මැරලත් තියෙනවා. බලපෑම් සිම්පල් CO2 වැඩි වුණොත් ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වුණොත් ග්ලැසියර් දිය වෙනවා. පහත් බිම් යට වෙනවා. නේද? ඒ ජීවීන් විනාශ වෙනවා. උෂ්ණත්වය අඩුවෙන් ඕන ජීවීන් ඉන්නවනම් එයාලා නැති වෙන උෂ්ණත්වය වැඩි වෙන හිතලා ලියන්න පුළුවන්. එහෙනම් ඔන්න ලස්සනට මම මේක කියා දුන්නා. මේ වගේ මතක තියාගන්න ලස්සනට පාට දාලා ආයෙ මතක තියාගන්න ඕන මේක කතාවක් වගේ ඔළුවේ තියාගන්න. හු. ඇති නේද? හරිද? එහෙනම් ලියන්න තව වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකන් ඔයාලට ආයෙ බෝ.